අද අපි කතා කරමු හදිසි උපත් පාලන පෙති ගැන. හදිසි උපත් පාලන පෙති කියන්නේ පැය 72 පෙත්ත කියලා කියන්නේ. සමහරු මේකට කියනවා morning after pills කියලා. ඉතින් මේකේ වර්ග දෙකක් තියෙනවා Postino 1 සහ Postino 2 කියලා. මේ දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ දෙකෙන් එකක් අනාරක්ෂිත ලිංගික එකතු වීමක් වුණාට පස්සේ පැය 72ක් ඇතුළත තමයි පාවිච්චි කරන්න ඕනේ. පැය 72ක් කියලා කිව්වට ලිංගික එකතු වීමකට පස්සේ පුළුවන් තරම් ඉක්මනින් මේ පෙති දෙකෙන් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ කාලය වැඩි වෙන්න දරුවෙකු පිළිසඳ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මම නම් ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ Postino 1 පෙත්ත ගන්න කියලා. මොකද මේකෙන් එක පෙත්තයි අපි ගන්න ඕනේ අනාරක්ෂිත ලිංගික එකතු වීමකින් පස්සේ. Postino 2 පෙත්ත ගන්නවා නම් එහෙම මේකේ පෙති දෙකක් තියෙනවා. එක පෙත්තක් අරගෙන ඊට පැය 12කට පස්සේ තමයි අනිත් පෙත්ත ගන්න ඕනේ. ඉතින් සමහරවිට මේ දෙවෙනි පෙත්ත ගන්න අමතක වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ Postino 2 කියන පෙත්තට වඩා Postino 1 හොඳයි කියලා. මේ වගේ උපත් පාලන ක්‍රම ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් අපේ YouTube channel එකේ full වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න දිගටම අපි follow කරලා තියාගන්න.